දිනය 2009 මයි මාසේ 17 වෙනිදා එළි වෙන ජාමය LTTE කඳවුරු බිඳගෙන ඉදිරියට ආපු අපේ සිංහ පැටව් ත්‍රස්තවාදීන්ව නන්දිකඩාල් බිම් කඩට කොටු කරලා අවසන්. නමුත් ඉදිරියට යන්නට එක් විශාල බාධකයක් ඉතිරිව තිබුණා. ඒ කලපුවට මීටර් 300ක් පමණ මෙපිටින් පිහිටි සතුරන්ගේ ප්‍රධාන බංකරයයි. එහි සිටි විශේෂ ත්‍රස්ත බලගණයෙන් ආවි මාරාන්තික වෙඩිවරුසාවක්. සාමාන්‍ය ප්‍රහාරයකින් මේ බංකරය බිඳ දැමීම කිසිසේත්ම කල නොහැකි බව අපේ කොල්ලන්ට වැටහුණා. මේ 8 දෙනාගේ කණ්ඩායමේ හිටියා කෝප්‍රල් සමන්ත. තමන්ගේ ජීවිතය ගැන නොසිතා රට වෙනුවෙන් ඔහු ඒ මොහොතේ විශාල තීරණයක් ගත්තා. සර්, ඩෙරාල ගහන විදිහට ඕක සුසයිඩ් එකකින් මෙහා ගලවන්න කිසිම විකල්පයක් නැහැ. මගේ අම්මා තාත්තා වයසයි, සහෝදරයෝ නැහැ. මම බැඳලත් නැහැ. අඩුපාඩුවකට තියෙන්නේ ගෙයක් නැති එක විතරයි. ඒකට අවුලක් නැහැ සර්. මම මේක ඉරපා යන්න කලින් සර්ට කඩලා දෙනවා. ඒ තමයි ඔහු තමා අනදෙන නිලධාරියාට දුන් අවසන් පොරොන්දුව. මරණය පෙනිපෙනී ඒ ගමන යන්නට පෙර සමන්ත තමන්ගේ නේම් ටැග් එක ගලවා ගත්තා. ඔහු ඒ බාර දුන්නේ තමන් සමග සිටි මිතුරා කෝප්‍රල් සම්පත්ගේ දෑතටයි. මචං, මේක මගේ අම්මට දීලා මම ගිය කාරණාව අම්මට කියපන්. ඔහු මරණයට ගියේ ඒ අහිංසක මවගේ ආදරයත් පපුයේ හංගගෙනයි. සතුරන්ගේ වෙඩි වරුසා මෙදින් කෝප්‍රල් සමන්ත තනිවම ඒ මාරක බංකරය දෙසට ඇදී ගියා. කිසිවකුටත් ළඟාවිය නොහැකි වූ ඒ බංකරය තුළට ඔහු රිංගා ගත්තේ තම ජීවිතය මව්බිමට පූජා කරමිනි. පැයක් ඇතුළත බංකරයේ ඇතුළෙන් මාව දෙවන්ත පිපිරුමකින් සතුරු විශේෂ බලගණයේ 15 දෙනෙකුද සමගින් ඒ බංකරයේ සුණු විසුණු වී ගියා. රටක් නිදහස් කරමින් අපේ කොල්ලගේ ජීවිතය එතනින් අවසන් වුණා. ඒත් එක්ටම නන්දි කඩාල් සටනේ ලොකුම බාධකයක් ඉවත් වුණා. නමුත් අදට මේ උදාර රණවිරුවාගේ කිසිදු ඡායාරූපයක් ඉතිරි වී නැහැ. දහසක් දෙනාගේ නම අතරේ ඔහු නාදුනන සොල්දාදුවෙක් පමණයි. විරුවාණනි, ඔබගේ ඒ වීරත්වය කිසිදා නොමියෙන්නේ.